ආයිබෝවන් ඩේලි 5 ප්‍රෝග්‍රෑම් එකට ආදරෙන් පිළිගන්නවා. දිනකට ගණන් 5 ගානේ සතියේ දින 5ේම ගණන් හදන්න ඩේලි 5 ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න. ඔයාගේ යාළුවවත් එකතු කරන්න. ඩේලි 5 ප්‍රෝග්‍රෑම් එකට අලුත් කෙනෙක් නම් පහුගිය ගණන් සහ ඒවට අදාළ වීඩියෝස් බලන්න ඉන්ද්‍රා ගුණරත්න මැට්ස් YouTube channel එකෙන් පුළුවන්. ඩේලි 5 ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාට කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාගේ වසරට අදාළ WhatsApp links. ඔයාගේ වසරට අදාළ WhatsApp link එකෙන් ඒ අදාළ WhatsApp group එකට එකතු වෙන්න. හැමදාම ගණන් හදන්න daily 5 program එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. ආයිබෝවන් daily 5 program එකේ day 28 grade 7 lesson 6.3 28 වෙනි දවස 7 වසර 6 වෙනි පාඩමේ 3 වෙනි දවස. බලමු පළවෙනි ගාන මොකක්ද කියලා 202 දශකයේ පළමු දිනය හා අවසන් දිනය සොයන්න. 202 කියලා දශකයේ පළවෙනි ගාන 202 දශකයේ පළවෙනි දවසයි අවසාන දිනයයි යහන්නේ. පළමු දිනේ හොයන්න මොකද කරන්නේ? මේ 202කින් එකක් අඩු කරනවා 201යි අන්තිමටත් එකක් ලියනවා. පළවෙනි දවසේ ඉඳන් එක ලියන්න මතකද 1 ජනවාරි පළවෙනිදා. ඊට අවසාන දිනේ හොයනකොට අපි අවසාන දිනය මේ 202 ලියලා අගට බිඳුවක් ලියන්න. පළවෙනි දිනේ හෙව්වහම කරන්නේ මේකෙන් එකක් අඩු කරලා එකක් ලියනවා තව. 1 ජනවාරි පළවෙනිදා. අවසාන දිනේ ලියනකොට මේ ඉලක්කමම ලියලා අගට බිඳුවක් ලියලා 12.31. හරිම ලේසි 12.31. එහෙනම් 2002 කියන දශකයේ පළමු දිනේනේ 2011 1 අවසාන දිනේ වෙන්නේ 2020 12.31. දෙවනි ගාන බලමු. 2023 අගෝස්තු 7 වන දිනය සම්මත ආකාරයට ලියන්න. හරි. 2023 අගෝස්තු 7 සම්මත ආකාරයට ලියන්නේ කොහොමද බලමු. දිනයක් සම්මත ආකාරයට ලියද්දී වර්ෂයට ඉලක්කම් 4ක් එන්න ඕනේ. එහෙනම් 2023ම ලිව්වා. ඊට පස්සේ මේ මාසයත් අතර පොඩි ඉරි කෑල්ලක් මෙන්න මේ විදිහට චූටි ඉරක් ලියන්න ඕනේ. ඇල ඉරක් නෙමෙයි. ඔන්න ඔය වගේ පොඩි ඉරක්. ඊට පස්සේ අගෝස්තු කියන්නේ කීවෙනි මාසෙද? 8 වෙනි මාසේ. ජූලි මාසේ 7, අගෝස්තු මාසේ 8. එතකොට ලියන්න මාසෙටත් ඉලක්කම් දෙකක් එන්න ඕනේ. එහෙනම් 0.8 ලියන්න ඕන. 8 කියලා ලියන්න බෑ. 0.8 මාසෙට එන ඉලක්කමටත් ඉලක්කම් දෙකක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් පොඩි ඉරි කෑල්ලක් තියෙනවා. ඇල ඉරක් නෙමෙයි පොඩි ඉරක්. ඊට පස්සේ දිනයටත් ඉලක්කම් දෙකකින් එන්න ඕනේ. එහෙනම් 0.7 එන්න. එහෙනම් 2023 අගෝස්තු 7 ලියන්නේ 2023යි ඉරයි 0.8යි ඉරයි 0.7. තුන්වෙනි ගාන කමල්ගේ උපන්දිනය 2005යි 7යි 18 වෙනිදා. ඔහුගේ මල්ලි ඔහුට වඩා අවුරුදු 4යි මාස 5යි දින 20ක් බාලයි. මල්ලිගේ උපන්දිනය කවදාද? මල්ලිගේ උපන්දිනය කවදාද කියලා අහනවා. ඒ කියන්නේ මල්ලි ඉපදිලා තියෙන්නේ කමල්ට පස්සේනේ. මල්ලි බාලයි කිව්වහම. එහෙනම් එයා කමල් ඉපදිලා තියෙන්නේ 2005යි 7යි 18. 2003 ගාන මේ 2005 7 වෙනි මාසේ 18 වෙනිදා ඉපදිලා තියෙන්නේ. මල්ලි යාට වඩා අවුරුදු 4යි මාස 5යි දින 20ක් බාලයි. එහෙනම් අපි මොකද කරන්නේ? මේකට 4කුයි අවුරුදු 4කුයි මාස 5කුයි දින 20කුයි එකතු කරනවා. ඇයි මල්ලි පස්සේ ඉපදිලා තියෙන්නේ? 2005ට පස්සේනේ. එහෙනම් එකතු කරනවා. එකතු කරාම 18යි 20යි එකතු කරාම 38ක් එනවා. 38ට ලියන්න බෑ. මොකද දින තියෙන්නේ
30යි. උපරිම 30යි කියලා මේ 38න් මෙතනට 38ක් 30ට වඩා 30 හෝ 30ට වඩා ඉලක්කමක් ආවොත් 38න් 30ක් අඩු කරනවා. 30ක් අඩු කරාම උත්තරේ 8යි. මෙතනට ලියන්නේ 8. ඉතුරු දින 30 මෙතන දින 30ක් අඩු කරලානේ මෙතන ලියන්නේ. මෙතන 38ක් ආවා 18යි 20යි එකතු කරාම 38යි. 38 ලියන්න බෑ. ඇයි? දින 38ක් තියෙන මාස නෑනේ. ඒ හින්දා 30ක් අඩු කරනවා. 30ක් අඩු කරාම ඉතුරු 8 තමයි මෙතන ලියන්නේ. මේ දින 30 මාසයක් වෙලා මේ පැත්තට එනවා. මාසයක් වෙලා. දින 30ක් කියන්නේ මාසයක්නේ. ඊට පස්සේ ආයේ මෙතන 7යි 5යි 12යි 12යි මේකයි 13යි. මාසවලටත් 13ක් තියෙන්න බෑ 12ක් තියෙන්නත් බෑ 12ට වැඩි වුණොත් මෙතන ඉන්නේ 13නේ 12ක් අඩු කරනවා 12ක් අඩු කරාම එකයි මෙතෙන්ට ලියන්නේ අන්නේ එක මාසෙ ඉතුරු වෙන මාසෙ මේ 12 මේ මාස 12 අවුරුද්දක් වෙලා මේ පැත්තට යනවා මේ පැත්තට ගියාම 2005ට එකක් 4ක් එකතු කරලා 2009යි මේකයි 2010යි එහෙනම් මල්ලි ඉපදිලා තියෙන්නේ 2010 ජනවාරි 8 වෙනිදා. කමල් ඉපදිලා තියෙන්නේ 2000 මේ කමල් ඉපදිච්ච දවස මේ මල්ලි ඉපදිච්ච දවස. මල්ලි ඉපදිලා තියෙන්නේ 2010 ජනවාරි 8. මල්ලි කමල්ට වඩා අවුරුදු 4යි මාස 5යි දින 20ක් බාලහින්දා. අපි කරන්නේ 2005යි 7යි 18ට අවුරුදු 4යි මාස 5යි දින 20ක් එකතු කරා. දින ටික එකතු කරාම 38ක් ආවා. 38ක් තියෙන්න බෑ. දිනවලට 38ක් තියෙන්න බෑ. ඒ හින්දා 30ක් අඩු කරලා දින මාසෙකට දින 30ක් තියෙනවනේ. 30ක් අඩු කළා ඉතුරු වෙන 8 තමයි මෙතන ලිව්වේ. මේ දින 30 මෙතනට යනවා මාසයක් වෙලා. දින 30ක් කියන්නේ මාසයක්නේ. ආයි 7යි 5යි 12යි මේකයි 13යි. 13ක් තියෙන්නත් බෑ. මාස 13ක් තියෙන්න බෑ. ඒකෙන් 12ක් හෝ 12ට වැඩි වුණොත් 12ක් අඩු කරන්න ඕනේ. ඉතුරු එකක් වෙනවා මේ එක තමයි මෙතනට ලියන්නේ. මේ 12 මෙතනට යනවා අවුරුද්දක් වෙලා. ඊට පස්සේ 2005යි මේ 4යි 2009යි 1යි 2010. එහෙනම් මල්ලිගේ උපන්දිනේ 2010 ජනවාරි 8. හතරවෙනි ගාන අගය සොයන්න මාස දින එකතු කරන්න තියෙන්නේ මාස දින මාස 3යි දින 15යි මාස 2යි දින 25යි එකතු කරන්න තියෙන්නේ එකතු කරමු 5යි 5යි 10යි එකක් ඉතුරුයි මේ පැත්තට ගියා 40යි දින 40ක් තියෙන්න බෑ මෙතන ඇයි දින 40ක් වුණොත් දින 30ක් මාසයක්නේ එහෙනම් මොකද කරන්නේ 30 හෝ 30ට වැඩි වුණොත් මෙතන දිනවල අගය 30 වෙන්නත් බෑ 30ට වැඩි වෙන්නත් බෑ වුණොත් එහෙම 30ක් අඩු කරලා එන ඉතුරු වෙන ගාන තමයි මෙතන ලියන්නේ ඉතුරු වෙන ගාන එහෙනම් 10යි මෙන්න මේ දින 30 මාසයක් වෙලා මෙතනට එකතු වෙනවා මේ දින 30 මාසයක් වෙලා එතකොට මෙතන 3යි 2යි 5යි මේ පැත්තෙන් එන එකක් මේ පැත්තෙන් එනවනේ 1යි 6යි. එහෙනම් දින 3යි මාස 3යි දින 15යි දින මාස 2යි දින 25යි එකතු කරාම මාස 6යි දින 10යි. පස්වෙනි ගාන අද දවසේ අන්තිම ගාන. ඒකේ තියෙන අගය සොයන්න කියලා අඩු කිරීමක් තියෙන මේකේ මාසයි දිනයි තියෙනවා. මාස දින මාස 8යි දින 7යි මාස 3යි දින 23යි මාස 8යි දින 7ෙන් මාස 3යි දින 23ක් අඩු කරන්න ඕනේ 7ෙන් මේ මෙතන තියෙන 7යිනේ දින 7ෙන් දින 23ක් අඩු කරන්න බෑ එතකොට අපි මොකද කරන්නේ මේ පැත්තෙන් එකක් ගන්නවා මේ පැත්තෙන් එකක් ගන්නකොට එන්නේ අර සාමාන්‍ය එකතු කිරීමකදී අඩු කිරීමකදී එනවා වගේ 10ක් නෙවෙයි එන්නේ මේ පැත්තෙන් එකක් ගන්නකොට එන්නේ 30ක්. ඇයි මාසෙට දින 30ක් තියෙනවා. එහෙනම් මාස දින කළා මේ පැත්තට එකක් ගන්නකොට දින 30ක් එන්නේ. එහෙනම් දින 30යි මේ 7යි ඉස්සෙල්ලා එකතු කරන්න ඕනේ. එකතු කරාම දින 37ක් එනවා. දැන් මේ පැත්තෙන් එකක් අරගත්තාම පස්සේ දින 30ක් ආවා. මේ
30යි මේ 7යි දින 37ක් දැනට මෙතන තියෙනවා. ඒකෙන් තමයි මේ 23 අඩු කරන්නේ. මේ කටු වැඩේ මේ සුළු කිරීම පැත්තක කරන්න. එතකොට 37න් 23ක් අඩු කරමු. 7න් 3ක් 4යි 3න් 2ක් 1යි. එහෙනම් මෙතන දින 14යි. දැන් මෙතන මාසෙන් එකක් එහා පැත්තට ගියා. ඇයි දින කල් අපි ගත්තා. එහෙනම් මෙතන මාසයක් අඩුයි. මෙතන තියෙන 7යි 7න් 3ක් ආයේ 4යි. දින 7න් දින 23ක් අඩු කරන්න බැරි හින්දා මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. මේ පැත්තෙන් ඉන්නේ 10ක් නෙවෙයි. සාමාන්‍ය අඩු කිරීමේදී දෙන්න නම් 10ක් නේ. මෙතනින් දැන් එන්නේ 30. ඇයි? මාසෙකට දින 30ක් තියෙනවා. එහෙනම් 30ක් ආවා. 30යි මේ 7යි 37යි. දැන් මෙතන මේ පැත්තෙන් එකක් ඉල්ල ගත්තාම දින 37ක් තියෙනවා. දින 37න් 23ක් අඩු කරාම දින 14යි. ඒක තමයි මෙතන ලියන්නේ දින 14යි. මෙතන දැන් දින මාස 8ක් නෑ මාස 7යි තියෙන්නේ. 7න් 3ක් අඩු කරාම 4යි. එහෙනම් මාස 4යි දින 14යි.